SMT TV තුලින් අදත් ඔබ එක්කන් යන්නේ ලස්සන සුන්දර දෙයක් නැරඹීමට තමයි. මේ තියෙන්නේ ඌරුබොක්ක කොටපොළ ප්‍රධාන මාර්ගය. ප්‍රධාන මාර්ගය මේ තියෙන්නේ 40 කනුව කියන තැන තමයි තියෙන්නේ. මෙතනින් අපි යන්න ඕන උඩුවිටි පාරේ තමයි ලස්සන සුන්දර තැනක් නරඹන්න තමයි ඔබ අදත් එක්කන් යන්නේ. අපි සමග රැඳෙන්න SMT TV වලින් විතරම රැඳෙන්න ලස්සන සුන්දර තැන් වලට ඔබ විතරම එක්කන් යනවා. අදත් යමු උඩුවිටිය පාරේ කැකුන්දෙනි ඌරුබොක්ක ප්‍රධාන මාර්ගයේ 40 කනුව ගාවින් උඩුවිටිය පාරේ තමයි යන්න ඕන. අදත් සුන්දර දෙයක් නරඹන්න තමයි ඔබ එක්කන් යන්නේ. යමු එහෙනම් ඒ සුන්දර දේ නරඹන්න. කැකුන්දෙනි ඉඳලා ආවට පස්සේ උඩුවිටිය පාරේ ආවෙලා මේ තියෙන බෝධිය. උඩුවිටිය බෝධිය කියන තැන තමයි අපි නතර වෙන්නේ. මෙතනින් එහාට වාහනයක් යන්න බෑ. අපිට පයින් තමයි යන්න වෙන්නේ. පාරවල් දෙකක් තියෙනවා. දොරලපනාතර පැත්තෙන් ආවත් මේ සුන්දර තැනට යන්න පුළුවන්. ඒ කැකුන්දෙනි පැත්තෙන් ආවත් යන්න පුළුවන්. අපි එනං ගිහලා බලමු. අපි දැන් මේ යන්නේ උඩුවිටියේ ලස්සන දොළ නැරඹීමට තමයි අපි මේ ඔබ එක්කන් යන්නේ SMT TV තුලින්. එන්න අපිත් එක්ක යමු එහෙනම් ගිහලා බලමු උඩුවිටියේ දොළ සුන්දරත්වය. එහෙනම් යමු බලන්න අපි උඩුවිටිය දොළ නැරඹීමට. ලස්සන සුන්දර ප්‍රදේශයක තමයි මේ තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අපි මේ යන ගමන් අපේ යාළුවෙකුත් මුණ ගැහුණා. අපි යාගෙන් අහනවා අපි යන්නේ උඩුවිටිය දොළට. උඩුවිටිය දොළට යන්නේ මේකෙන් නේද පාර? ඔව්. එන්න යාළුවත් එනවා. අපි යාළුවට බය කියලා අපි යනවා. සුන්දර තැන් ආරම්භනකොට දුෂ්කර විදියට තමයි ගමන ආරම්භ කරන්න වෙන්නේ. ඒ සුන්දරත්වය විඳින්න නම් දුෂ්කර ලෙස හරි ගිහිල්ලා සුන්දරත්වය විඳින්න ඕනේ. අපි යන ගමන් අපි ගිහිල්ලා බලමු විදියට සතුටු දුරක් යන්න තියෙනවා. අපි මේ තියෙන ස්ථානයෙන් පහළට බහින්න වෙනවා. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ කුඹුල් වලට වතුර අරන් යන තැනකින් තමයි දැන් අපි යන්නේ ඌරු මාරුවට. ඔව් මගේ සගිය දෙන්නත් පිටිපස්සෙන් එනවා. චුට්ට දොළට ලාගෙන යනවා. සුන්දරත්වය කොයි තරම්ද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න එහෙනම් අපි දැන් ආවා. මේ තමයි උඩුවිටිය දොළ. නමින් කියන්නේ අපි උඩුවිටිය දොළ. උඩුවිටිය දොළේ තමයි දැන් අපි රැඳී ඉන්නේ.
හැමදාම වගේ ස්ටෙන්ලස් තුලින් ඔබේ රැගෙන එන ලස්සන සුන්දර තැන් නරඹන්න තමයි අපි අදත් එක්කන් ආවේ. ඒ වගේ සුන්දර තැනක් නරඹීමට තමයි. ඒක ඇතින් ඉඳලා තමයි ආවේ. ඇවිල්ලා දැන් ඉන්නේ උඩුපිටිය දොලේ. මේක කොයිතරම් සුන්දරත්වයක් තියෙනවද කියලා ඔබට පේනවා ඇති. පැමිණිලා නාලා පොඩි අයත් එක්ක ඇවිල්ලා ආරක්ෂිතයි. නමුත් බොහොම ප්‍රවේශමෙන් කූටු දියාලකුත් තියෙනවා. දියාල දෙකක් අද වතුර පොඩ්ඩක් වැඩි. නමුත් බලන්න සුන්දරත්වය කොයිතරම්ද කියලා. මේකට එකම දෙයක් තියෙනවා, ප්ලාස්ටික් පොලිතින් ගෙනල්ලා අපවිත්‍ර කරන්න එපා. රැගෙන එන සියලු දේම නැවත රැගෙන යන්න. රැගෙන යන්න මේ සුන්දරත්වය විතරක් ඉතිරි කරලා කියලා යන්න කියලා අපි සියලු දෙනාට කියනවා. බලන්න ගහකොළ කතා කීතාවක් එක්ක වටවෙච්ච ලස්සන සුන්දර තැන. මේ වගේ සුන්දර තැන් මතු පරපුරකට අපි දායාද කරන්න ඕන. දායාද කරන්න නම් අපි සියලු දේ රැක ගන්න ඕන. හොඳින්ම රැක ගන්න ඕන. රැකගත්තොත් තමයි මේ ඉදිරි පරම්පරාවට ලබා දෙන්න පුළුවන්. කීටු දේවල් දැන් අඩු වෙගෙන යනකොට මේ වගේ ලස්සන දියපාරවල් නරඹීමට ඔයාලට අපි ආරාධනා කරනවා. එන්න SMC TV subscribe කරන්න. bell icon එක click කරන්න. ඒ වගේම FB එක follow කරන්න. SMC TV like කරන්න, comment කරන්න. කියලා දෙනාට අපි ආරාධනා කරනවා. ඉදිරියට මේ වගේ සුන්දර තැන් වලට අපි ඔයාලට යන SMC තුලින් අදට අපි මෙතනින් නිමා කරනවා. ඔයාලට අපි කියනවා එන්න SMC TV නරඹන්න. ඉතින් ලස්සන සුන්දර තැන් වලට හැමදාම ඔයාලා අපි එක්කන් යනවා. මේ තමයි උඩුපිටිය දොළ.